සුබ දැසන දැන් වෙලාව උදේ 10 විනාඩි 27යි. එතකොට දිනේ බලා ගන්න පුළුවන් දෙසැම්බර් 13. හරිද? හයිට් අපි දැන් බලන්න යන්නේ අපි සිග්නල් එකක් අරගෙන 1xbet එකෙන් අලුත් වීඩියෝ එකෙන් පින් එකක් ගන්නෙ කොහොමද කියලා. හරිද? මම කලිමුත් මේ ගැන වීඩියෝ කරලා තියෙනවා. වීඩියෝ ගෙනත් තියෙනවා. ඉස්සරහට ඉතින් ගොඩක් දේවල් අප්ඩේට් වෙන්නත් තියෙනවා. හරිද? බලා ගන්න පුළුවන් ඇප් එක දැන් තියෙන කලින් තිබුණු විදිහට නෙවෙයි. ඔව් ඇප් එක පුංචි වෙනසක් කරන්න වුණා. මොකද ගොඩක් අය අනවසරයෙන් මේකට ඇතුල් වෙලා තිබ්බා. හරිද? ඒ නිසා දැන් එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. දැන් මේකට වෙරිෆයි කරන්නම ඕන. රයිට්. මේ විදිහට ඇප් එකට ගිහිල්ලා රයිට්. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඉතින් සිග්නල් මදි වැස්ස නිසා. හරිද? එතකොට අපිට මුකුත් කරන්න අමාරුයි. කතාවේකනේ. රයිට්. මෙතනදී අපි කරන්නේ මෙන්න මේ ඇවිට දෙක කියන එක තමයි අපි සිග්නල් බලන්න යන්නේ. රයිට්. අපි ඇවිට දෙක කියන එකට යන්. ඊට පස්සේ කලින් නම් අපි ඇප් එකේ ඇඩ් ප්ලේ වුණේ නැහැ. හරිද? හැබැයි දැන් අර Google cancel එක නිසා මේකට ඇඩ් එකක් දෙකක් දාන්න හිටු ගමන් ක්ලෝස් කරන්න පුළුවන්. මෙතනදී මේ generate signal කියන බටන් එක බලන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සිග්නල් පෙන්වන මෙතන දැන් වෙලාව 10 විනාඩි 29යි 10:32ට සිග්නල් එකක් පෙන්වනවා. හරිද? රයිට්. අපි යමු 1xbet එකට මේක මොන වගේ තත්ත්වයක් වේද කියලා බලන්න. හරිද? ඉතින් 1xbet එකත් ලස්සනට පොඩි අප්ඩේට් එකක් දීලා රයිට් 352ක් බැලන්ස් එක තියෙනවා. මට යමු වීඩ් එකට අපිට තිබ්බේ ඊළඟ සිග්නල් එක තමයි 50 33ට 10:32ට තියෙන්නේ. හරිද? දැන් 10:30යි තව විනාඩි දෙකක් තියෙනවා. අපි බලමු 10:31 වගේ අපි බෙට් කරමු. හරිද? ගොඩක් අය කියනවානේ ඉතින් මේ අපි සල්ලි දාලා බෙට් කරන්නේ කියන්නේ අපි බෙට් කරන වීඩියෝස් ගේන්නේ අපි අර නිකම් ප්ලේ කරන සිග්නල් පෙන්වනවා විතරයි නේ කියලා. රයිට්. අපි බෙට් එකක් දෙකක් දාලා බලමු. බෙට් දාන්න බෑ. දාන්න කැමති නෑ මේ සිග්නල් නැති වෙලාවට. මොකද ලොස් වලට අහු වෙනවා. කියන්නේ දාන බෙට් එක නෙවෙයි යන්නේ. හරිද? ඒ ප්‍රශ්නයක් නෑ. අපි දාමු. එකක් පහෙන් ක්‍රෑෂ් වෙන්න. හරිද? අනිත් එක 10න් දැනට මේක අඩු බැලන්ස් එකක් තියෙන නිසා 2.20න් තමයි දාන්නේ. අපිට තිබ්බේ 2.33ට 2ටනේ. රයිට්. අපි දැන් බෙට් කරමු. මොකද මේ ඇති ළඟ වින් එකක් දෙන්න ආසන්නයි. බලා ගන්න පුළුවන් chart එකේ ටික ලොස්ට් එකක් ගිහිල්ලා. ඒක නිසා බලමු අපි වින් එකක් ගන්න පුළුවන් වේවිද කියලා. හරිද? හැබැයි මෙතනදී 500 ගණන් වල එකක් ක්‍රෑෂ් වෙලා තිනවා. බලා ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී සාමාන්‍ය බින් දෙනවා අඩුයි. මේ වගේ අවස්ථාවලදී බෙට් කරන්න යන්න එපා. මම කියලා තිනවා chart එකේ රෝස පාට කෑලි සාමාන්‍ය ගණනක් තියෙන වෙලාවට බෙට් කරන්න. හරිද? මේ වගේ අවස්ථාවලදී බෙට් කරන්න එපා. දැක්කනේ ලොස් වලට අහු වෙනවා වැඩි. මතන ලොස් ගොඩක් ගහනවා. අපි බලමු මෙතනදී වින් එකක් ගන්න පුළුවන්ද කියලා. හරිද? බොහෝ දුරට අපිට වින් දෙන්නේ තනි විනාඩිය. හරිද? 100 ගණන් වන බැස්ස බැලන්ස් එකක්. හරි වැඩේ දෙන්නේ. බලමු අපි වින් එක ගන්න. කන්න කොල්ල තත්ත්වය භයානකයි. ප්‍රශ්නයක් නැහැ. මම ලොකුවට බෙට් කරන්නේ නැහැ. මොකද මම දාපු ඩිපොසිට් එකක් ඒක විත්ඩ්‍රෝල් එකක් අරගෙන ඉතුරුන ගාණක් තමයි තිබ්බේ. ඒක අප් කරනවා පස්සේ වෙලාවක. දැන් සිග්නල් මන්ද නිසා මම ඔන්න එකක් වඩ බලා ගන්න පුළුවන් 5න් ක්‍රෑෂ් වුණා. රයිට්. එතකොට මම අනිත් එක දාලා තියෙනවා 10න් ක්‍රෑෂ් වෙන්න. අපි බලමු 10න් ක්‍රෑෂ් වෙනවද කියලා. ආයෙ බලන්න දෙයක් නැහැ. ඔන්න තිබ්බා වගේම 10න් ක්‍රෑෂ් වුණා. හරිද?
ඔන්න අපි වෙට් කරනවා වීඩියෝස් ගේන්න කිව්වනේ. ඒ වගේ මොන වීඩියෝ එකක් ගෙනාවා අපි බලමු මේක වින් එක ඇද්ද කියලා හරියටම තනි විනාඩිය හරියද? ඔයාලට බලා ගන්න පුළුවන් මම අර ඉස්සරහම වෙට් කරාට මෙතන තනි විනාඩියේ වින් එක ඇද්දේ. ඉතින් මෙතනදී ලොස්ට් එකක් වෙන්න විදිහට නෑ මම අර ඉස්සරහින් දැන් මේ වින් එක අදී කියලා. තනි විනාඩිය බලා ගන්න පුළුවන් වින් එකක් ඇද්දා. ඔන්න එහෙනම් ඔයාලා කිව්වා වගේ මම බෙට් කරන වීඩියෝ එකක් ගෙනවා හරියද? මම ඉස්සරහට බෙට් කරන වීඩියෝස් ගේන්නම් දැන් සිග්නල් මදි මේ දවස්වල. ඒක නිසා මම ලොස්ට් වෙනවා. ඒ කියන්නේ සිග්නල් මදි වුණාම දාන බෙට් එක නෙවෙයි යන්නේ. හොඳේ. ඒ නිසා පස්සේ වීඩියෝස් ටික ගේනම් අන්න ඔයාලට දැනට ගෙනාවා තනි විනාඩිය වින් කරන්නත්. Break it.